බලලා සහ මිනිගෙඩිය. ඔන්න එකමත් එක ගෙදරක විශාල මීයෝ ප්‍රමාණයක් බෝ වෙලා හිටියා. මේක ගෙදර අයට ලොකුම ලොකු කරදරයක් වුණා. ඉතින් ඊට පස්සේ එයාලා ගෙදරට තඩි පූසෙක් අරගෙන ආවා. මේ පූස නිසා දවස ගානේ මීයෝ එකින් එක අඩු වෙන්න පටන් ගත්තා. ඉතින් මේ මීයෝ ටික මේ ප්‍රශ්නය විසඳගන්නේ කොහොමද කියලා රැස්වීමක් පැවැත්තුවා. ඔන්න එක මීයෙක් යෝජනා කරා අපි වෙන ගෙදරක් හොයාගමු කියලා. ඒත් ඒකට කවුරුත් කැමති වුණේ නැහැ. තවත් මීයෙක් කිව්වා අපි පූසව ගෙදරින් පන්නලා දාමු කියලා. ඒකත් කරන්න අමාරු දෙයක්නේ. ඔන්න ඉතින් තව මීයෙක් කිව්වා අපි පූසගේ බෙල්ලේ මිනි ගෙඩියක් එල්ලමුද කියලා. එතකොට ඒකේ සද්දය ඇහෙනකොට අපිට දුවලා ගිහින් හැංගෙන්න පුළුවන් කියලා. හැමෝම මේ අදහසට එකඟ වුණා. ඊට පස්සේ ටිකක් වයසක මීයෙක් නැගිටලා ඇහුවා දැන් කවුද එතකොට මේ මිනිගෙඩිය එල්ලන්න ඉදිරිපත් වෙන්නේ කියලා. එතකොට නම් කවුරුත් ඒකට ඉදිරිපත් උනේ නැහැ. ඔන්න ඉතින් අන්තිමට එක තරුණ මීයෙක් ඉදිරිපත් වුණා. හරි මං ඒක කරන්නම් කියලා. ඉතින් ඊළඟ දවසේ මේ මීයා මිනිගෙඩියත් අරගෙන බොහෝම බයෙන් මීගුලෙන් එළියට ආවා. පූස්තඩිය හොඳටම නිදි. මේ මීයා වෙවුලමින් පූස ළඟට ගිහින් පූසට හිමින් කතා කළා. පූස්රාලහාමි කියලා. නින්දෙන් හැරුණු පූස්තඩියට හරි පුදුමයි. ඌ ගොරවමින් මීයා ළඟට පැන්නා. එතකොට මීයා පූස ළඟ වැඳ වැටිලා කිව්වා අනේ පූස්රාලහාමි අපි කැමති ඔබ මේ ගෙදරට කරන සේවය වෙනුවෙන් ඔබට වටිනා මිනි ගෙඩියක් පළඳවන්න. ඔබතුමා ඒකට ගොඩක් ලස්සනට ඉඳීවි කියලා. මේ මෝඩ පූස්තඩියා හොඳටම රැවටුණා. හරි එහෙනම් මට පළඳවනවා කුඹලගොය මිනි ගෙඩිය කියලා මේ මෝඩ පූස්තඩියා උජාරුවෙන් කිව්වා. ඊට පස්සේ තවත් මීයෝ ටිකක් ඇවිත් මිනි ගෙඩිය පූසට පැලැන්දුවා. ඔන්න ඉතින් දැන් මීයන්ට ඕනිම දෙයක් කරන්න පුළුවන්. පූස හෙලවුණත් මීයන්ට සද්ද නිසා පැනලා යන්න පුළුවන්. අනේ ටික දවසක් යනකොට ගෙදර මීයෝ තව තවත් වැඩි වුණා. එතකොට තමයි මේ මෝඩ පූස්තඩියට තේරුණේ Taman මීයන්ගේ කපටි උගුලකට අහු වුණු බව. අන්තිමට ගෙදර අයිතිකාරයෝ මීයෝ අල්ලන්න බැරි මේ මෝඩ පූස්තඩියව ගෙදරින් පන්නලා දැම්මා. දැක්ක නේද අනවශ්‍ය උඩඟුකම නිසා පූසට අත්තුණු ඉරණම. මේ වගේ තවත් ලස්සන සිංහල කතන්දරවලට සවන් දෙන්න අපේ සිංහල කතන්දර YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. තවත් ලස්සන කතන්දරයකින් නැවත හමු වනතුරු හැමෝටම සුබ දවසක්.